අයිබෝවන් ඉතින් කොහොමද ඔයාට ඔන්න ඔයාව අදත් ස්ටාර් රීඩියන්ස් නාලිකාවට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් ඔන්න ඔයා ආසම පික කාඩ් එකක් තමයි අරගෙන ආවේ. මොකක්ද අපි බලන්න යන්නේ? අපි බලන්න යන දේ නම් ඔයා ගොඩක් ආස වෙයි දැනගන්න. දැන් මම මේ වීඩියෝ එක පෙන්නන වෙලාවේ ඉඳන් හරියටම අවුරුද්දකට පස්සේ ඔයා කොහෙද ඉන්නේ? ඔයාගේ ජීවිතේ මොන විදිහට වෙනස් වෙයිද? ඔයාට ලැබෙන දේවල් ඔයාට ලැබෙන වාසනාව, එතකොට ඔයාගෙන් අයින් වෙන කට්ටිය, ඔයාට එකතු වෙන කට්ටිය මේ ඕනම දෙයක් ගැන බලා ගන්න තමයි අපි යන්නේ. ඉතින් තව අවුරුද්දකින් කොහොමද වෙනස් වෙන්නේ ඔයාගේ ජීවිතය කියන දේ බලා ගන්න තමයි යන්නේ. ඉතින් මම අදත් ෆයිල්ස් වලට ඉමේජස් පෙන්නනවා. ඒ වගේ කැමති එකක් ඔයාට තෝරගන්න පුළුවන්. අද නම් ඔයා මාත් එක්ක එකතු වුණේ මං කියන්නම් කොහොමද මේක තෝරගන්නේ කියලා. ඉතින් පළවෙනියටම හැමෝගෙම ඉල්ලනවා subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඒක නම් අමතක කරන්න එපා. ඉතින් පළවෙනියට මාත් එකතු වෙච්ච කෙනෙක්ට කියනවා නම් මම මේ පික කාඩ් එකක් කරද්දී ඒකට ඉමේජස් 4ක් 3ක් 2ක් වගේ පෙන්වන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔයාගේ හිත යන එක වැඩිපුරම හිත යන එක තෝරගන්න. ඊට පස්සේ ඒකට අදාළ ටයිම් ස්ටෑම්ප්ස් මම දානවා. ඒවට ගිහින් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් සමහර අයට ටිකක් දෙකකට වඩා කැමති වෙන්නත් පුළුවන්. එකකට වඩා කැමති වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම කැමති වෙන්න හේතුවක් තියෙනවා. ඒ කියන්නේ ඒ අනිත් ඒ වගේත් ඔයාලට මෙසේජස් තියෙනවා කියන එක ගන්න. ඒක නිසා ඒවටත් ගිහින් ඔයාට බලන්න පුළුවන්. ඒක එහෙම හිත යනවා නම් අනිවාර්යයෙන්ම ඒවයි ඔයාට මෙසේජස් ඇති කියන එක ඔන්න මතක තියාගන්න. මාත් එක්ක දිගටම එකතු වෙලා හිටපු අය මේ ගැන දන්නවා. අපි බලමු ඊළඟ අවුරුද්ද වෙනකොට දැන් මේ වීඩියෝ එක බලන මේ වෙලාවේ ඉඳන් ඊළඟ අවුරුද්ද වෙනකොට ඔයාගේ ජීවිතේ වෙන වෙනස්කම් මොනවද කියලා. ඉතින් ඔන්න දැන් ෆයිල් සතුරාට පේනවා. ඔයාගේ ජීවිතේ ගොඩාක් හොඳ විදිහට වෙනස් වෙන්න කියන එක හිතාගෙන ඔයා එක ෆයිල් එකක් තෝරගන්න. දැන් අපි බලමු කොහොමද මොනවද වෙන්නේ කියන එක. ඉතින් ඔන්න ෆයිල් නම්බර් 1 ස්ටාර්ට් කරන්න තමයි යන්නේ. ආයිබෝවන් ඔන්න ඉතින් ඔයාව පිළිගන්නවා ෆයිල් නම්බර් 1 එකට. අපි බලමු ෆයිල් නම්බර් 1 එකේ මොනවද තියෙන්නේ ඔයාට කියලා. ඉතින් අමතක කරන්න එපා subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඔයා තෝරගත්තේ ෆයිල් නම්බර් 1 නම් ෆයිල් නම්බර් 1 කියලා කමෙන්ට් එක දාන්නත් ඔන්න අමතක කරන්න එපා. ඉතින් මේ ෆයිල් නම්බර් 1 තෝරගත්තු අයට පෙන්වන්නේ දැනටමත් ඔයාට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා කියන එක ජීවිතේ. හැබැයි ඔයාට ලොකු අවිශ්වාසයකුත් තියෙනවා මේ බලාපොරොත්තුව තාමත් ඉෂ්ට වෙලා නැහැ. ඉස්සරහටත් එහෙම වෙයිද කියන එක ගැන. කිසිම විශ්වාසයක් නැති හැඟීමක් තමයි ඔයාට තියෙනවා කියලා පෙන්වන්නේ. මොකද ඔයා ගොඩක් දේවල් සමහරට විශ්වාස කරන කෙනෙක් වෙන්න පුළුවන්. දෙවියෝ එහෙම නැත්නම් යුනිවර්ස් එක මේ ඕනම දෙයක් ඔයා ගොඩක් විශ්වාස කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් එච්චර විශ්වාසයෙන් ඉඳලත් ඒ දේවල් වලට අදාළ දේවල් ෆලෝ කරලත් ඒ මොනවා කරලත් තමන්ගේ තියෙන ලොකුම බලාපොරොත්තුව ගැන ඔයාට ලොකු විශ්වාසයක් නැති හැඟීමක් තමයි තියෙන්නේ. ඒක වෙන්නේ නැද්ද කියන එක තමයි ඔයාගේ ඔළුවට හැමතිස්සෙම යන්නේ. ඉතින් එහෙම දෙයක් ඔයා ළඟ තියෙනවා. ඉතින් එහෙම තියෙනවා නම් ඔන්න ඔයාට හිතන දේ තමයි මේ කියන්නේ. හැබැයි ඔයාගේ හිතන දේ වෙනස් වෙනවා කියන එක තමයි පෙන්වන්නේ අවුරුද්දකින්. අනිවාර්යයෙන්ම ඔයාගේ හිතේ තියෙන බලාපොරොත්තුව මොකක් වුණත් ඒක ඊළඟ අවුරුද්ද වෙනකොට ඔයාට ඉෂ්ට කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔය අවිනිශ්චිත හැඟීම නැති කරගන්න ඔයාට පුළුවන් වෙනවා. විශේෂයෙන්ම මේ ඊළඟ අවුරුද්ද එන්න කලින් විශේෂයෙන් අපි කිව්වොත් කාලයක් ගැන කිව්වොත් ඉදිරි මාස 4 ඇතුළත වගේ ඔයාගේ ඔය තියෙන අවිනිශ්චිතතාවය කියන දේ අඩු වෙලා යනවා කියන එක කියනවා. ඊට පස්සේ ඔයාගෙන ඔයාට විශ්වාසය ඇති වෙන්න පටන් ගන්නවා. අන්න එතන ඉඳන් ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ට වීම කියන දේ ආරම්භ වෙන්න පුළුවන්. ඉතින් අවුරුද්ද වෙනකොට ඔයාට ওই බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න අවශ්‍ය හැම දෙයක්ම හැම මාර්ගයම ඔයාට පෑදෙනවා කියන එක ඔන්න ඔයාට කියනවා. ඉතින් දුක් වෙන්න එපා. ඔයාට ලොකු විශ්වාසයක් නැත්නම් ඕනවට වඩා ඒක වෙන්නේ නැහැ කියන එක හිතන්න යන්න එපා. එහෙම හිතන්න එපා. දැන් ඔයාට ඔයා ගැන ඔයා හිතනවා දැන් මම මොනවා හරි දෙයක් ගන්න ඉන්නවා කියලා. එහෙම හිතනවා. ඊට පස්සේ හිතනවා ඊළඟට අයියෝ මම කොච්චර සල්ලි එකතු කරත් මේකට මට සල්ලි නැහැ. එක්කෝ මම මොනවා හරි මේකටම මම දෙයක් වෙන් කරගත්තත් මට ඒකට වෙලාව හම්බෙන්නේ නැහැ. වෙන දේවල් වලට මට ඒක කරන්න වෙනවා. මට ඒක මග ඇරෙනවා. අර එහෙම වෙනවා කියන එක හිතන්න එපා.
එච්චරයි ඔයාට කරන්න තියෙන්නේ. ඔයාට ඒක වෙන්නේ නෑ වගේ තේරෙනවා නම් ඔයා කරන්න ඒක වෙන්නේ නෑ. අර නැති පැත්ත ගැන හිතන්න නැතුව ඉන්න. ඒක වෙයි අනිවාර්යෙන් වෙයි. ඔයා ඒ නැති පැත්ත ගැන හිතන්න නැතුව ඉන්න. ඒක ඔයාට කරන්න පුළුවන් පළවෙනි ස්ටෙප් එක කියන එක කියනවා. අර වෙන්නේ නෑ, මට ලැබෙන්නේ නෑ, මට ඒක නෑ, මේක නෑ කියන එක නෑ කියන දේ හිතන එක පොඩ්ඩක් නවත්තන්න. පුළුවන් නම් අර බලාපොරොත්තු ගැන වුණත් මේ ඕනවට වඩා හිතුවොත් තමයි ඔයාට අර ඒක නෑ කියන එක පේන්න ගන්න. ඒක නිසා මේ වෙලාවේ ඔයා පළවෙනි ස්ටෙප් එක විදියට නෑ වෙන්නේ නෑ, ඒක නෑ, මේක නෑ එහෙම කියන එක හිතන එක නවත්තන්න. ඊට පස්සේ ඔයාව ටික ටික ඉස්සරහට යන එක ඔයාට තේරෙයි. ඒ නෑ කියන එක නැවතුවට පස්සේ ඊට පස්සේ ටිකෙන් ටික ඔයාගේ කොන්ෆිඩන්ස් එක හැදෙන්න පටන් ගන්නවා එතනින්. ඉතින් නිසා පළවෙනි ස්ටෙප් එක ඔයා අනිවාර්යෙන් මේකෙන් ගන්න කියන එක කියනවා ෆයිල් නම්බර් 1. ඔයාට මොනවා හරි අවිනිශ්චිතතාවයක් තියෙනවා නම් අනිවාර්යෙන් ෆස්ට් ස්ටෙප් එක ගන්න. නෑ කියන එක වෙන්නේ නෑ කියන එක හිතන එක නවත්තන්න. ඒ වගේම ඔන්න මේ ෆයිල් නම්බර් 1 එකත් එක්ක එකතු වෙච්ච ඔයා මොනවා හරි ආදර ප්‍රශ්නයක් නිසා ටිකක් පීඩාවෙන් නම් මේ දවස්වල ඉන්නේ. ඔයාට කියන්න තියෙන එකම දේ තමයි ඒ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා ඊළඟ අවුරුද්දක් එනකොට. එම වෙන්නේ කොහොමද කියලා කිව්වොත් ඔයාට හොඳ කෙනෙක් හොඳ රිලේෂන්ෂිප් එකක් හම්බ වෙනවා. එක්කෝ ඔයාව දැන් කෙනෙක් දාලා ගිහිල්ලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් තියෙන්නේ ඔයාට රිලේෂන්ෂිප් එක ලොකුවට ප්‍රශ්න තියෙන රිලේෂන්ෂිප් එකක් වෙන්න පුළුවන්. මෙන්න මේ දෙපැත්තටම ප්‍රශ්න වෙලා තියෙන්න පුළුවන් ඔයාට. ඒ දෙකම කොහොම වුණත් ඔයාගේ රිලේෂන්ෂිප් එක ගොඩක් හොඳ වෙනවා ඊළඟ අවුරුද්ද වෙනකොට. සමහර විට තියෙන රිලේෂන්ෂිප් එක බ්‍රේක් වෙලා අලුත්ම හොඳම දෙයක් ඔයාට ලැබෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් දැන් ඉන්න පාර්ට්නර් ඔයාව මීට වඩා ගොඩාක් හොඳට තේරුම් ගන්න පුළුවන්. කොහොම වුණත් ඔයා මේ වීඩියෝ එක බලන මේ මොහොතේදී ඔයාගේ හිතට වද දෙන, ඔයා දුක් වෙන ඒ ප්‍රශ්නය අනිවාර්යයෙන්ම නැති වෙලා යනවා. ඔයාව කෙනෙක් දාලා ගිහිල්ලා නම් ඔයාට මේ ජීවිතේ කාලේ හම්බෙන්න පුළුවන් හොඳම පාර්ට්නර් ඒ අවුරුද්ද වෙනකොට ඔයාට ලැබෙනවා කියන එක කියන්න ඕනේ. ඉතින් දැන් මේ වෙලාව දුකින් ඉන්නවා නම් දුක් වෙන්න එපා. ඒක ඔයාගේ ඉරණම. ඔයාට ලැබෙන තියෙන දේ තමයි ඒක ඔයාට ලබා ගන්න අනිවාර්යෙන් පුළුවන් වෙයි කියන එක මතක තියාගන්න. ඉතින් ඔයාගේ ජීවිතේ සතුටුවෙන් ඉන්න පුළුවන් කාලයක් තමයි ඔය එන්නේ කියන එක ඔන්න ඒකට ලොකුම දෙයක් තමයි මේ කිව්වේ. ඒ වගේම ඔයාට තව සතුටු හිතෙන දෙයක් තියෙනවා. දැන් ඔයා හිතන් ඉන්නවා නම් විදේශගත වෙන්න, රට රැකියාවකට යන්න, ඒ මොනවට හරි රට යන්න ප්ලෑන් එකක් තියෙනවා නම් ඔයාගේ අනිවාර්යෙන් ඊළඟ අවුරුද්ද වෙනකොට ඒක සාර්ථක වෙනවා කියන එක මතක තියාගන්න. ඒ වගේම දැන් ඔයා රට ඉඳලා එතනින් වෙන රටකට යන්න හිතන් ඉන්නවා නම් ඒකත් සාර්ථක වෙනවා. කොහොම වුණත් විදේශ ගමන් සාර්ථක වෙනවා ඊළඟ අවුරුද්ද වෙනකොට. දැන් ආදර ප්‍රශ්නයක් ගැන කිව්වා වගේම ඔයාගෙන් අහන්න දෙයක් තියෙනවා. ඔයා මොනවා හරි ප්‍රශ්නයක් නිසා මානසිකව වැටිලාද ඉන්නේ. මානසිකව පසුතැවෙනවා. එහෙම නැත්නම් මානසික පීඩනයකින් ඉන්නවද කියන එක මම ඔයාගෙන් අහන්න කැමතියි. එහෙම ඉන්න කෙනෙක් නම් ඔයා මේ ෆයිල් 1 සිලෙක්ට් කරපු ඔයා දැනගන්න ඕන අනිවාර්යයෙන්ම ඒ මානසික පීඩනයට පසුතැවීමට හේතු වෙච්ච දේ ඒ හේතුව ඔයාගෙන් නැති වෙලා යනවා ඊළඟ අවුරුද්ද වෙනකොට. ඒ ප්‍රශ්නේ මොකක් වුණත් ඒ මානසික පීඩන තත්ත්වය අඩු කරගන්න සමහර විට නැත්තටම නැති කරගන්න ඔන්න ඔයාට ඊළඟ අවුරුද්ද වෙනකොට පුළුවන් වෙයි කියලාත් කියනවා. ඒ වගේම දැන් අපි බැලුවොත් ඔයාගේ ආර්ථික තත්ත්වය, අධ්‍යාපනය, රැකියාව වගේ දේවල් වලින් දැන් ඔයා මේ මොහොතේ මේක බලන වෙලාවේ ඉන්න තැනට වඩා ගොඩක් හොඳ තැනක ඉන්නවා කියන එක කියන්න ඕන. මොකද දැන් සමහර විට එහෙම කිව්වහම මේක හැම ඕන කෙනෙක්ට කියන්න පුළුවන් කියලා හිතේ දැනට වඩා හොඳ තව අවුරුද්දකින් ඉන්න පුළුවන් කියලා. එහෙම නෙමෙයි. දැන් ඔයා ඉන්න තැනවා දන්නවනේ මොකද්ද කියන එක. එතකොට එතනින් අඩි කීපයක් උඩින් ඉන්නා කියලා මං කිව්වොත් අන්න එහෙමයි කියන්න ඕන. ඒ කියන්නේ ඔයා දැන් ඉන්න ස්ටෙප් එකේ ඉඳන් කීපයක් ඉහළට යනවා. එක්ක ඔයාගේ අධ්‍යාපනය අතින් තව ටිකක් ඉහළට ඔයා තව එක්සෑම් කරලා තව ඉහළට යනවා. එහෙම නැත්නම් රැකියාව අතින් සමහර විට ඔයාට ප්‍රොමෝෂන් එකක් එහෙම නැත්නම් වෙන රැකියාවකට යන්න පුළුවන්. දැන් රැකියාව අතින් ගත්තාම ඔයාගේ රැකියාවල මාරුවීම් සිද්ධ වෙනවා කියන එකත් කියන්න ඕනේ. රැකියාව ස්ථානීය වෙනස්කමක් එහෙම නැත්නම් රැකියාවේ
අපි කියමු රැකියා තත්ත්වය, ඒ කියන්නේ පොසිෂන් එකේ වෙනස්කමක් අනිවාර්යයෙන්ම ඊළඟ අවුරුද්ද වෙනකොට සිද්ධ වෙනවා. ඒකත් මතක තියාගන්න. වෙනස්කම වගේම දියුණුව කියන දේ මම අර කිව්වා වගේ ස්ටෙප්ස් කීපයක් උඩින් ඔයා ඉන්න පුළුවන්. ඒ වගේම ඔයා ව්‍යාපාරයක් කරනවා නම් ඒකේ අලුත් දෙයක් ඔයාට කරන්න එනවා. ඒ අවුරුද්ද ඇතුළත. ඊළඟ අවුරුද්ද වෙනකොට නෙමෙයි. ඒ අවුරුද්ද ඇතුළත කිව්වත් හරි. ඒ අවුරුද්ද ඇතුළත ඔයාට ඔයාගේ ව්‍යාපාරයේ අලුත් වෙනසක් කරන්න වෙනවා. ඉතින් ඒ දේවලුත් ඔළුවේ තියාගන්න. ඔන්න ඔය විදිහට තමයි ෆයිල් නම්බර් 1 ඔයාට ඊළඟ අවුරුද්ද වෙනකොට ඔයාගේ ජීවිතේ වෙනස් වෙන්නේ. ඔයාගේ ජීවිතේ අලුත් වෙන්නේ. ඉතින් ඒක මතක තියාගන්න. ඒ දේවල් මොනවා හරි ඔයාට වුණොත් පුළුවන් නම් ආයෙත් ඇවිල්ලා ඔන්න අවුරුද්දකට පස්සේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි ඊළඟ ෆයිල් එකට යමු. ආයිබෝවන්. ඉතින් කොහොමද? ඔන්න ෆයිල් නම්බර් 2 එකට ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න ඔයගොල්ලෝ කට්ටියම අමතක කරන්නේ නැතුව ලයික් කරන්න, subscribe කරන්න, කමෙන්ට් එකත් එකතු කරන්න. ඒ වගේම ඉතින් ඔයා සිලෙක්ට් කරේ ෆයිල් නම්බර් 2 නම් ෆයිල් නම්බර් 2 කියලා කමෙන්ට් කරන්නත් ඔන්න අමතක කරන්න එපා. ඒ වගේම කියන්න ඕනේ මේ වෙලාවේ මේ වෙනකන් මාත් එක්ක එකතු වෙලා හිටපු ඕගොල්ලන්ට මට ස්තුති කරන්නත් බැරි වුණා කලින්. ඉතින් ඒකටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේක පටන් ගන්න කලින්ම මාත් එක්ක දිගටම එකතු වෙලා හිටපු අය ඉන්නවනම් ඒ අයට ඔන්න ගොඩක් ස්තුතියි කියන්න මම අමතක කරන්නේ නැහැ. මොකද අපි හැම දෙයකටම ග්‍රේට්ෆුල් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට තව අය ලැබෙන්නේ. ඉතින් මම ග්‍රේට්ෆුල් වෙන තරමට තමයි මගේ වටේ ඔය අය එකතු වෙන්න කියන එක මම විශ්වාස කරන දෙයක්. ඉතින් බලමු ෆයිල් නම්බර් 2 කොහොමද වෙන්නේ කියලා. ඉතින් ෆයිල් නම්බර් 2 අයට පළවෙනියටම කියන්න තියෙන්නේ දැන් ඕගොල්ලොන්ගේ වටේ ඉන්න අය ගැන ඕගොල්ලෝ හරියටම අඳුරනවද? ඇත්තටම මේකෙන් පෙන්නන විදිහට ඕගොල්ලෝ ගොඩක් අයව හරියට අඳුරගෙන නැහැ. හැබැයි තව අවුරුද්දක් යද්දී ඔන්න ඔයාට මේ අය කවුද කියන එක හරියටම අඳුර ගන්න පුළුවන් වෙනවා. ගොඩක් මේ ෆයිල් නම්බර් 2 තෝරගත්තු ඔයාගේ වටේ ඉන්න ගොඩක් අය හරිම ටොක්සික් කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් ඔයාගේ ඔළුව අත ගාගෙන හරිය ආදරෙන් ඉන්න පුළුවන්. හැබැයි ඒ අය ඔයාට එච්චර හොඳක් කරන්නේ නැහැ කියන එක මතක තියාගන්න. හැම කෙනාම නෙමෙයි. ඔයාට හොඳ කරන අය කීප දෙනෙක් ඉන්නවා. ඔයාට අනිවාර්යෙන් ඊළඟ අවුරුද්ද වෙනකොට ඒ කීප දෙනාත් එක්ක ඔයාගේ සර්කල් එක ගොඩනගාගෙන ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන්කම වෙනවා. ඔයාට අනවශ්‍ය අය අනිවාර්යෙන් ඔයාගේ ජීවිතෙන් හලලා දායි. බලන්න ඊළඟ අවුරුද්ද වෙනකොට අනිවාර්යයෙන්ම මේක සිද්ධ වෙයි. මොකද ඒ අය ඔයාට හරියන්නේ නැහැ. ඔයාගේ දියුණුවට හරියන්නේ නැහැ. ඔයාගේ හොඳට නෙමෙයි ඒ අය ඉන්නේ. ඉතින් ඒ අය අනිවාර්යෙන් එක්කෝ ඒ අයම ඔයාගේ ජීවිතෙන් අයින් වෙයි. එහෙම නැත්නම් ඔයාට සිද්ධ වෙයි අය ඔයාගේ ජීවිතෙන් අයින් කරන්න. ඉතින් මේ වෙලාවේ ෆයිල් නම්බර් 2 සිලෙක්ට් කරපු ඔයාගෙන් කවුරු හරි කෙනෙක් ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් එහෙම නැත්නම් අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න කෙනෙක් නම් ඔයගලන්ට කියන්න දෙයක් තියෙනවා. මොකද මේ අලුත් ව්‍යාපාර අවස්ථාවලට මේ ඉස්සරහට එන අවුරුද්ද ඔයගලන්ට ගොඩාක් හොඳයි කියන එක තමයි කියන්න තියෙන්නේ. ඔයාට අලුතින්ම දෙයක් පටන් ගන්න තියෙනවා. දැන් සමහර විට ඔයාට අයිඩියා එකක් නැතුව ඇති. නමුත් මේ කියන්නේ ව්‍යාපාරයක් කරමින් ඉන්න කෙනෙක්ට ඔයාට තාම ඔයාගේ ඊළඟ ස්ටෙප් එක එහෙම නැත්නම් ඊළඟ ව්‍යාපාර අදහස මොකක්ද කියන එක තාම ලොකුවට ඔයාට හිතිලා නැතුව ඇති. නමුත් ඊළඟ අවුරුද්ද වෙනකොට ඔයාගේ ව්‍යාපාරයෙන් කරගෙන යන ව්‍යාපාරයෙන් ඔයා අලුත්ම දෙයකට යොමු වෙනවා, අලුත් තැනකට යොමු වෙනවා. ඒ වගේම අලුතින්ම ව්‍යාපාරයක් පටන් ගන්න හිතාගෙන හිටියනම් ඔන්න ඔයාට ඒකට අවස්ථාවක් ඉස්සරහා අවුරුද්ද වෙනකොට අනිවාර්යෙන් හම්බ වෙනවා කියන එක කියන්න ඕනේ. කොහොම වුණත් ඔයාට මේ ව්‍යාපාර ආතේ නම් ගොඩක් හොඳයි. ව්‍යාපාර කරන කෙනෙක්ට මේ ෆයිල් නම්බර් 2 සිලෙක්ට් කරපුවා ඔයා මතක තියාගන්න. ඊළඟට එන අවුරුද්ද ඔයාට ගොඩක් හොඳයි කියන එක. ඒක හිතේ තියාගෙන හිටියොත් හොඳ දෙයක් අනිවාර්යෙන් වෙයි. හැබැයි දැන් මම ඔයාට හොඳයි කියලා ඔයා නිකන් හොඳයි කියලා හිතාගෙන උඩ බලාගෙන හිටියොත් නම් මුකුත් වෙන්නේ නැහැ. මන් දන්නවා ඔයගොල්ලොත් දන්නවා ව්‍යාපාරයක් කරද්දි කොච්චර කැප වෙන්න ඕනද කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා. ඉතින් ඉස්සරහට එන හොඳ කාලය ඔයා අනිවාර්යෙන් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නයි ඕනේ. ඒක තමයි මේකෙන් කියන්න මොනවා හරි අලුත් දෙයක් හිතලා අලුතින් කරලා ඔයාගේ ජීවිතේ ඉස්සරහට අරයි යන්න. එහෙම නැත්නම් ඔයාගේ ව්‍යාපාරය දියුණු කරගන්න ඔයා ඒ කාලය ප්‍රයෝජනයට ගන්න. ඒ අවුරුද්ද ඔයාට හොඳයි. ඉතින් ඒ අවුරුද්ද හොඳ දෙයක් කරලා හොඳ ප්‍රතිලාභ ඔයා අනිවාර්යෙන් ලබා ගන්න කියන එක තමයි මම කියන්නේ ඔයාට. හැබැයි ඊළඟට තව දෙයක් තියෙනවා. මේක ව්‍යාපාර කරන ඔයාට විතරක් නෙමෙයි හැම කෙනාටම මේ ෆයිල් නම්බර් 2 සිලෙක්ට් කරපුව ඔයගොල්ලෝ හැමෝටම වැදගත්. ඕගොල්ලන්ට මුදල් අතින් මොනවා හරි නාස්තියක් සිද්ධ වෙන්න
ඉස්සරහා අවුරුද්දේදී ඉඩ තියෙනවා. මෙහෙම වෙන්න ඉඩ තියෙන්නේ කොහොමද? ඔයගොල්ලෝ කල්පනා නොකර මේ මුදල් යෙදෙව්වොත්, මුදල් දුන්නොත් ඒ වගේ දේවල් නිසා. ඒක නිසා ඔයගොල්ලොන්ට කිසිම විශ්වාසයක් නැති තැන්වල මුදල් තැන්පත් කරන්න යන්න එපා, ඉන්වෙස්ට් කරන්න යන්න එපා. එතකොට කාටවත් ඔයගොල්ලන්ට විශ්වාස නැති කෙනෙක්ට මුදල් ණයට දෙන්න යන්න එපා. සමහර විට ඔයගොල්ලන්ට පේනවා එයාගේ පෙනුමට එයා විශ්වාසය ඇති. නමුත් එයා ඇතුලෙන් එච්චර විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි වෙන්න පුළුවන්. දැනටමත් ඔයා කල්පනා කරනවා ඔයා ඒ වගේ කෙනෙක්ට සල්ලි දීලාද කියන එක. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. එහෙම දීලා තියෙනවා නම් පුළුවන් තරම් ඉක්මනට ඒවා ආයෙත් රිටර්න් කරගන්න බලන්න. නැතු වුණොත් ඊළඟ අවුරුද්ද ඇතුළත මේ දේවල් ලබා ගන්න නම් ගොඩක් අමාරු වෙයි ඔයාට. ඒක නිසා සමහර විට ඔයා ළඟින්ම ආශ්‍රය කරන කෙනෙක් වෙන්න පුළුවන්. සල්ලි ඉල්ලගත්තට පස්සේ ඒක නා ඔයාට හොයාගන්න නැති වෙන්න පුළුවන්. ඒක නිසා මේ ඉස්සරහට එන අවුරුද්ද ඇතුළත ඔයා මොනවා හරි මුදල් ගනුදෙනුවක් කරනවා නම් පුළුවන් තරම් පරිස්සම් වෙන්න. විශ්වාසවන්තකම වචනයට සීමා කරගන්න එපා. පෙනුමට සීමා කරගන්න එපා. ඔයා පුළුවන් තරම් ලීගල් විදිහට මේ දේවල් කරගන්න බලන්න. එහෙම වුණොත් අර ඔයාට සල්ලි වගේක් ඔයා දීපු දෙයක් නැති වෙගෙන යනවා නම් මේ දේවල් ආපහු ලබා ගන්න ක්‍රමයක් තියෙනවානේ නීතියෙන්. ඒක නිසා හැමතිස්සෙම ලීගල් විදිහට ඔයා සල්ලි දෙනවා නම් ළඟම යාළුවෙක්ට උනත් ඔයාට මොනවා හරි ඒකට කරන්න පුළුවන් නැවත ලබා ගන්න පුළුවන් විදිහේ දෙයක් සලස්වගෙන දෙනවා නම් හොඳයි. මොකද මම අර කිව්වා වගේ එයා ළඟම හිටියත් සල්ලි ගත්තට පස්සේ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙන නිසා ඔන්න ඔය අනිවාර්යෙන් සල්ලි ගනුදෙනු කරද්දී ගොඩක් පරිස්සම් වෙන්න. ඉතින් මේ ෆයිල් නම්බර් 2 සිලෙක්ට් කරපුවා ඔයාට තව දෙයක් තියෙනවා. ඔයා දැනටමත් මොනවා හරි ස්පිරිචුවල් පැත්තෙන් කරගෙන යනවා නම් ඒ වගේ ලොකු දියුණුවක් ඔයාගේ මානසික අතින් මානසික තත්ත්වයන් අතින් වැඩි දියුණු වීමක් ඔන්න ඔයාට ලබා ගන්න පුළුවන් කියන එකත් මතක තියාගන්න. ඒ කියන්නේ තව අවුරුද්දකට පස්සේ ඔන්න ඔයාට මේ ඉන්න තත්ත්වයට වඩා ඔයාගේ මනසෙන් ටිකක් දියුණු වෙන්න පුළුවන් කියන එකත් පෙන්눔 කරනවා. ඉතින් ගොඩක් හොඳයි දියුණු වෙන්න පුළුවන් කියන එක හැම අතින්ම. ඒ වගේම මේ ඔයාට මොකක් හරි ලොකු දුකක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ලොකුම දුකක්. ඒක කෙනෙක්ව දාලා ගිහින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙක්ගේ තව කෙනෙක්ගේ ජීවිතේ මොකක් හරි ප්‍රශ්නයක් නිසා. මේක ඔයාගේ නිසා ඔයාට ඇතිවෙන දුකක් නෙමෙයි. හැබැයි තව කෙනෙක් ඔයා දන්න කියන කෙනෙක් ඔයාට සමීප කෙනෙක් වෙන්න පුළුවන් වෙන පිට කෙනෙක්. ඒ කෙනාගේ ජීවිතයේ ඇතිවෙන දෙයක්, සිද්ධියක්, ප්‍රශ්නයක් මොනවා හරි දෙයක් නිසා ඔයාට ලොකුවට හිත රිදීමක් ඉදිරි අවුරුද්ද වෙනකොට ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන ලොකුවට හිතන්න එපා. හුඟක් දේවල් අර සමබරව දැක්කොත් අනිත් දේවල් වලට හුඟක් දුක් වෙනකොට වළක්ව ගන්න පුළුවන්. ඉතින් අපි වෙන දින දේවල් වළක්ව ගන්නනේ ඊළඟ අවුරුද්දේ බලන්න ඕනේ නේද? නරකක් වෙන තිරන වළක්ව ගන්න, හොඳක් වෙන තිරන ලං කර ගන්නනේ. ඒක නිසා ඕනවට වඩා දේවල් වලට ඇලෙන්න, කෙනෙක්ට ඇලෙන්න යන්න එපා. එතකොට ඔයාට ලොකු දුකක් ආවත් ඒවා ටිකක් ඉක්මනට තුනී කරගන්න පුළුවන් කියන එක මතක තියාගන්න ඕනේ. ඒක තමයි ඔන්න ෆයිල් නම්බර් 2 එකේ කට්ටියට දෙන්න තියෙන්නේ. ඒ වගේම තව එකක් තියෙනවා. මේ ඒක නම් ලොකුම දෙයක්. ඇත්තටම සමහරවිට කියන්න අමතක වෙනවා තව පොඩ්ඩකින්. මේ ෆයිල් නම්බර් 2 එකේ ඉන්න ඔයාට ටිකක් ජනප්‍රිය වෙන්න අවස්ථාවක් ලැබෙයි කියන එක තමයි පෙන්눔 කරන්නේ. මේක සෝෂල් මීඩියා හරහා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ටීවී එකක ඔයාව පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ක්‍රමයකින් පිරිස අතර ජනප්‍රිය වෙන්න පුළුවන්. සමහරට ඔයා වැඩ කරන තැන ඔයාට ලොකු ජනප්‍රියකමක් හම්බෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ බිස්නස් එකක් වුණත් ඒ දියුණු වෙලා එහෙම ජනප්‍රිය වෙන්න පුළුවන්. මොන විදිහකින් හරි ටිකක් රටේ ඔයාගේ පවුලේ අය විතරක් නෙමෙයි ඔයාගේ රටේ තොටේ ඔයා පඟදී යනකොට ඔයාව දකින්න අය හැරි හැරි බලන තත්යකට වගේ තරම් ජනප්‍රියකමක් ඔන්න ඔයාට එන්න තියෙනවා. ඒක මොන විදියෙන්ද කියන එක හරියටම මේකෙන් කියන එක කියන්න බෑ. මොකද ඔයාගේ වැඩ කරන ශාස්ත්‍රයත් එක්ක තමයි මේක තීරණය වෙන්නේ. ඔයා ඉන්න තැන ඉන්න පළාත ඒ දේවල් අනුව වෙන්නත් පුළුවන්. කොහොම වුණත් ඔයා කරන දේත් එක්ක ඔයාට ජනප්‍රියකමක් ලැබෙන්න තියෙනවා. ඉතින් ජනප්‍රිය වෙන්න ආස කෙනෙක්ට ඔන්න ඕක හොඳ වෙලාවක් මේ අවුරුද්ද ඇතුළත කරන දෙයකින් ඔයාට ඔන්න ජනප්‍රිය වෙන්න පුළුවන් කියන එකත් මතක තියාගන්න. ඉතින් අපි ඊළඟ ෆයිල් එකට යමු. ඉතින් මතක ෆයිල් නම්බර් 2 එකතු වෙලා හිටපු ඔයාට ගොඩක් ස්තුතියි.
ආයිබෝවන් ඉතින් ගොඩක් ආදරෙන් පිළිගන්නවා ෆයිල් නම්බර් 3 එකට ඔයාව subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඉතින් ඔයා තෝරගත්තේ ෆයිල් නම්බර් 3 නම් ෆයිල් නම්බර් 3 කියලා comment කරන්නත් ඕන අමතක කරන්න එපා. අපි බලමු ඊළඟ අවුරුද්දේ ඔයා කොතන ඉඳීද, ඔයාට මොනවා වෙයිද, මොනවද ඔයාගේ ජීවිතේ වෙන වෙනස්කම්, කවුද ඔයාගේ ජීවිතේට එන්නේ කියන එක. ඉතින් ඒ දේවල් බලන්න තමයි අපි යන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් ෆයිල් නම්බර් 3 කට්ටියට මේ ඕගොල්ලෝන්ගේ අතර ඉන්නවද ටිකක් ක්‍රියේටිව් කට්ටිය. ඔන්න ක්‍රියේටිව් අයිඩියාස් තියෙන, ක්‍රියේටිව් දේවල් කරන, එක දේවල් හදන, අලුතින් දේවල් හොයාගන්න මේ වගේ ක්‍රියේටිව් අයිඩියාස් ඔළුවේ තියෙන ඒ දේවල් වලට වැඩ කරන අයට ගොඩක් හොඳයි මේ ඉස්සරහ අවුරුද්ද. ඕගොල්ලන්ගේ මොනවා හරි ඕගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එකක්, ඕගොල්ලන්ගේ අයිඩියා එකක් ලොකුවට ජනප්‍රිය වෙන්න, එහෙම නැත්නම් කට්ටිය අතර ප්‍රසිද්ධ වෙන්න, එහෙම නැත්නම් ඔයා මොන හරි දෙයක් ඔයාම නිර්මාණය කළ විකුණනවා නම් ඒ වගේ සේල් එක ටිකක් වැඩි වෙන්න, අන්න ඒ වගේ දෙයක් වෙන්න තියෙනවා. කොහොම වුණත් ඔයාගේ අයිඩියා එකක්, ඔයාගේ ප්‍රොඩක්ට් එකක්, ඔයාගේ වැඩක් මිනිස්සු අතරට යන්න ඉස්සරහ අවුරුද්දේ ලොකු ඉඩකඩක් තියෙනවා. ඉතින් ඒක ගැන හිතලා බලන්න, මහන්සිලා වැඩ කරන්න. ඔන්න ක්‍රියේටිවිටි අයිඩියාස් තියෙන, ක්‍රියේටිව් විදිහට වැඩ කරන ඔයාට ගොඩක් හොඳ කාලයක් තමයි ෆයිල් නම්බර් 3 සිලෙක්ට් කරපු ඔයාට ඉස්සරහා අවුරුද්ද. ඒ වගේම ඔන්න ඔයාට කියන්න ඕන අලුතින්ම දැන් එනවා ඔයාගේ ජීවිතයේ අලුත්ම චැප්ටර් එකක්. ඔන්න ඔයාගේ දැන් තියෙන චැප්ටර් එක ක්ලෝස් වෙලා අලුත්ම චැප්ටර් එකක් පටන් ගන්නයි යන්නේ. ඒක මතක තියාගන්න. ඒක අනිවාර්යයෙන්ම අවුරුද්දකදී වෙනවා. ඒක වෙන්නේ කාටද කියලා බැලුවොත් දැන් මේ වෙලාවේ මේ දවස්වල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දිගටම මේ කාලාන්තරයක් තිස්සේ වුණත් වෙන්න පුළුවන්. ඔයා ටිකක් අනිත් අයගෙන් ඈත් වෙලා, ටිකක් තනි වෙලා එහෙම ඉන්න පුරුදු වෙච්ච කෙනෙක් නම් ඔයා එක්කෝ ඔයා මොකක් හරි ප්‍රශ්නයක් නිසා එහෙම ඉන්නවා වෙන්නත් පුළුවන්. එක්කෝ ඔයාගේ දේවල් වලට අනිත් අය කතා කරනවට ඔයා කැමති නැහැ. ඔයත් එක්ක වැඩිපුර කතා කරනවට කැමති නැහැ. ඔයත් එළියට යන්නේ නැහැ, වැඩි කතා කරන්නේ නැහැ. ඔය විදිහට මොනවා හරි පොඩක් ඔයා තනි වෙලා ඔහේ පැත්තකට වෙලා, එහෙම නැත්නම් මොනවා හරි ප්‍රශ්නයක් නිසා දුකෙන් කල්පනා කර ඔය විදිහට ඒ වගේ පොඩක් ඇතුළට වෙලා තමන්ව එළියට දෙන්නේ නැතුව එහෙම හැංගිලා ජීවත් වෙන වගේ, ඒ වගේ ෆීලිංස් වල ඉන්න කෙනෙක් නම් ඔන්න ඔයාගේ ওই චැප්ටර් එක ඔයාට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා ක්ලෝස් කරන්න. අනිවාර්යෙන් ඊළඟ අවුරුද්ද ඉවර වෙනකොට ඔයා අලුත් එක්කෙනෙක් වෙනවා. ඔයාගේ අලුත් චැප්ටර් එකක් පටන් ගන්නවා. ඔයා බලන්න එතකොට ඔයා ගොඩක් සන්තෝෂෙන් ඉන්න කෙනෙක් වෙයි. ඔයාගේ මෙන්ටල් අතින් ඔයා ගොඩක් දියුණු වෙච්ච කෙනෙක් වෙයි. එහෙම නැත්නම් ඔයා ගොඩක් සන්තෝෂෙන් ඉන්න, අනිත් අයත් එක්ක කතා බහ කරන, අනිත් අය ඔයාගේ වටේ එකතු වෙන, අන්න එහෙම විදිහට ඔයාගේ වටපිටාව වෙනස් වෙයි. ඒ වගේම ඔයාගේ මානසික අතින් විතරක් නෙමෙයි, ඔන්න ඔයාගේ පෙනුමත් අනිවාර්යෙන් වෙනස් වෙනවා. ඔයාට හොඳ ප්ලසන්ට් ලුක් එකක් හම්බෙනවා. ඒක අනිවාර්යෙන්ම වෙනවා. ඉතින් ලස්සන වෙනවා, ලුක් එක හොඳ වෙනවා. මිනිස්සුන්ට ඔයාව දැක්කම ආස හිතන පෙනුමක් ඔයාට ලැබෙනවා. අනිවාර්යෙන් ඊළඟ අවුරුද්ද වෙනකොට මෙන්න මේ චේන්ජස් සිද්ධ වෙනවා. ඉතින් ඔයා මේ විදිහට තනි වෙලා හැංගිලා අනිත් අය මග ඇරගෙන, එහෙම නැත්නම් ප්‍රශ්නෙක ඒ වගේ තනි වෙලා ඉන්න කෙනෙක් නම්, තනියෙන් ඉන්න පුරුදු වෙච්ච කෙනෙක් නම් ඔන්න ඔයාට තමයි මේ කියන්නේ ෆයිල් නම්බර් 3 සිලෙක්ට් කරපු ඔයාගෙන් කවුරු හරි මේ විදිහට මේ වෙලාවේ සෆර් කරගෙන ඉන්නවා නම් ඔයගලන්ට ඒක ක්ලෝස් කරලා, ඒ චැප්ටර් එක ක්ලෝස් කරලා අලුත්ම චැප්ටර් එකට ඊළඟ අවුරුද්ද ඉවර වෙද්දී යන්න පුළුවන් වෙනවා. යන්න වෙනවා අනිවාර්යයෙන්ම. ඒක තමයි ඔයාගේ ලියවෙලා තියෙන්නේ මේ කාඩ්ස් වල. ඉතින් අනිවාර්යෙන් මේක වෙනවා. ඔයා ලස්සන වෙනවා, පෙනුම වැඩි වෙනවා, ඔයාගේ අනිත් දේවල් දියුණු වෙනවා, ඔයාගේ වටේ ඉන්න කට්ටිය වැඩි වෙනවා. ඒ වගේම ඔයාගේ සන්තෝෂය, සතුට කියන දේ ගොඩක් වැඩි වෙනවා කියන එක කියන්න පුළුවන්. අද ඉන්න කෙනාට වඩා හාත්පසෙම වෙනස් මිනිස්සෙක් ඔයාටම දැක ගන්න පුළුවන් වෙයි කන්නඩි ඉස්සරහට ගියාම ඊළඟ අවුරුද්ද වෙනකොට. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන විදේශගත වෙන බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් ෆයිල් නම්බර් 3 එකේ ඒ කෙනාටත් ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට වෙනවා.
මේක තනියම විදේශගත වීමකටත් වඩා දැන් කෙනෙක් හිතනවා නම් මම රට ගිහිල්ලා මගේ ෆැමිලි එකේ අයව එහෙම නැත්නම් මගේ වයිෆ් මගේ ළමයිව කවුරු හරි එතනට මම ගෙන්න ගන්න අයිඩියා එකකින් කියලා ඉන්නේ. එහෙම අයිඩියා එකකින් යන අයට ඒ දේවල් හරියටම කරගන්න පුළුවන් වෙනවා කියන එකත් කියන්න ඕනේ. විශේෂයෙන් තමන්ගේ පවුලට ආදරෙන් පවුලට හිතවත්කමින් එහෙම නැත්නම් පවුලේ දියුණුවට සල්ලි හොයන්න හරි යන කෙනෙක් ඉන්නවා නම් ඒ අයගේ දේවල් ඊළඟ අවුරුද්ද වෙනකොට සාර්ථක වෙනවා කියන එක ඔන්න මතක තියාගන්න. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඉතින් ඔන්න තමන්ගේ ෆැමිලිස් වලට ආදරෙන් ඉන්න ගොඩාක් යුතුයකම් කරන්න හිතේ තියන් ඉන්න ඔයාට ඔන්න ඔයගොල්ලන්ගේ විදේශ ගමනෙන් ඒ පවුලේ ආදරය පවුලේ සතුට වැඩි කරගන්න අවස්ථාවක් ලැබෙනවා කියන එක කියන්න ඕනේ. ඒ වගේම දැනට බොහොම හොඳ ගොඩක් ආදරෙන් හොඳ රිලේෂන්ෂිප් එකක ඉන්න මැරි කරන්න බලාපොරොත්තුෙන් ඉන්න අය නම් ඕගොල්ලෝ කවුරු හරි මෙතන ඉන්නවා නම් ඒ අයට ලබන අවුරුද්ද අන්තිම වෙනකොට අනිවාර්යයෙන්ම මැරේජ් එකකට යන්න පුළුවන් වෙනවා. එන්ගේජ්මන්ට් එකක් වෙන්න පුළුවන්, වෙඩින් එක වෙන්න පුළුවන් ඔයාගේ. ඒක කරගන්න ඔයාට පුළුවන් වෙනවා. හැබැයි මේ වෙනකොට දැනට හොඳ ආදරෙන් ඉන්න හොඳ රිලේෂන්ෂිප් එකක් තියෙන අයට විතරයි. ඉතින් ඔන්න ඔය විදිහයි ෆයිල් නම්බර් 3 සිලෙක්ට් කරපු ඔයාට කියවෙච්ච දේවල්. ඉතින් ඔය කමෙන්ට් එකත් එකතු කරන්න අමතක කරන්න එපා. ගොඩක් ස්තුතියි ෆයිල් නම්බර් 3 සිලෙක්ට් කරපු ඔයාට. අයබෝවන්. ඉතින් කොහොමද ඔන්න ෆයිල් නම්බර් 4 එකට ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අමතක කරන්න එපා සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයා සිලෙක්ට් කරේ ෆයිල් නම්බර් 4 නම් ෆයිල් නම්බර් 4 කියලා පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔන්න අපි යමු බලන්න ෆයිල් නම්බර් 4 එයාට මොනවද කියන්නේ. ඔයා ඊළඟ අවුරුද්දේ කොහොම වෙයිද? ඔයාගේ ජීවිතේ වෙනස් වෙන හැටි තව අවුරුද්දකින් ඒ ගැන බලා ගන්න තමයි අපි යන්නේ. බලමු මොනවද වෙන්නේ කියලා. ඔන්න පළවෙනියටම ගොඩක් හොඳ දෙයක්. ඔයා ප්ලෑන් කරන් ඉන්නවා නම් මැරි කරන්න ඔන්න ඔයාට මැරි කරන්න පුළුවන් වෙනවා ඊළඟ අවුරුද්දේදී. ඉතින් මැරි කරන්න ඉන්නවා කියලා කිව්වහම මේක දැන් ඔයාට හොඳ රිලේෂන්ෂිප් එකක් තියෙන්න පුළුවන්. හැබැයි නැති වෙන්නත් පුළුවන්. ඒක මෙහෙම වෙන්න පුළුවන්. ඔයාට ගොඩක් වෙලාවට දැන් ඔයා කවුරු හරි කෙනෙක් හොයාගන්න හිතන් ඉන්නවා නම් මේ වෙලාවේ ඔයා ප්ලෑන් කරන විදිය එහෙම වෙන්නත් පුළුවන්. තාම කෙනෙක් නැහැ මැරි කරන්න. හැබැයි ඔයා හිතන් ඉන්නවා මට හොඳ පාර්ට්නර් කෙනෙක් හම්බ වෙයි. එහෙම කියලා සමහරට ඔයගේ ගෙදර අය ප්‍රොපෝසල් බලනවත් ඇති. ඉතින් හොඳම කෙනෙක් එක්ක ඔයාට මැරි කරන්න හම්බ වෙනවා කියන එක මතක තියාගන්න. සමහර විට ආදරෙන් පෙරදිච්ච කෙනෙක් වෙන්නත් පුළුවන් ඔයා. ඉතින් ඒ දේවල් එක්ක පරණ සිද්ධි එක්ක ඒ දේවල් නිකන් නැත්තරම නැති වෙලා යන තරම් හොඳ කෙනෙක් හොඳ රිලේෂන්ෂිප් එකක් හොඳ පාර්ට්නර් කෙනෙක් වාට අනිවාර්යයෙන්ම හම්බෙනවා ඊළඟ අවුරුද්ද ඉවර වෙද්දී ඔයාගේ මැරේජ් එක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා කියන එක කියන්න ඕනේ. ඉතින් ඒ ගැන ඔන්න හොඳ සතුටු හිතෙන ආරංචියක්. පාර්ට්නර් කෙනෙක් හිටියත් නැතත් ඔන්න ඒ දේවල් ඔන්න සිද්ධ වෙන්න පුළුවන් කියන එක මතක තියාගන්න. මැරි කරන්න අදහසක් තියෙන කෙනෙක්ට තමයි මේක ඔන්න සාර්ථක වෙන්නේ. ඊට පස්සේ තව දෙයක් තියෙනවා. විශ්වාසයකින් තොරව ඔයා කරගෙන යන රිලේෂන්ෂිප් වල බ්‍රේක්අප් එකක් ඊළඟ අවුරුද්ද සිද්ධ වෙනවා කියන එක. ඒ කියන්නේ ඔයගොල්ලොන් දැනට ඉන්න රිලේෂන්ෂිප් ටොක්සික් නම් ඔයගොල්ලොන්ව ගැලපෙන්නේ නැත්තම් නිතරම රණ්ඩු වෙනවා නම් එතකොට ඒ දේවල් ඔයාටත් ඔයාගේ පාර්ට්නර්ටත් දෙන්නටම ඒක පැහැදිලි වෙනවා. එතකොට සමහර විට රණ්ඩුවකින් කෙලවර වෙන්නත් පුළුවන්. සමහර විට දෙන්නම තේරුම් ගත්තොත් කතා බහකින් රිලේෂන්ෂිප් එක කෙලවර වෙන්න පුළුවන්. ප්‍රශ්න තියෙන ටොක්සික් රිලේෂන්ෂිප් වලින් අනිවාර්යයෙන්ම අයින් වෙන්න හම්බෙනවා ඊළඟ අවුරුද්ද ඉවර වෙනකොට ඔයා ටොක්සික් රිලේෂන්ෂිප් වලින් අයින් වෙලා ඉඳී. ඒ වගේම ඉතින් ෆයිල් නම්බර් 4 සිලෙක්ට් කරපු ගර්ල්ස්ලා බොයිස්ලා ඔන්න ඕගොල්ලන්ට තමයි මේක කියන්නේ. ගර්ල්ස්ලා බොයිස්ලා විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් තරුණ වයසේ ඉන්න තරුණ වයස පහු කරගෙන යන ඕගොල්ලෝ කාට වුණත් මේක වැදගත් වෙයි. ඕගොල්ලෝගේ ඔන්න ලස්සන පෙනුම මේ දේවල් ගොඩාක් වැඩි වෙනවා කියන එක තමයි පෙන්눔 කරන්නේ. ඉතින් ඕගොල්ලෝගේ ෆිගර් එක ලස්සන වෙයි, ඕගොල්ලෝගේ මූණ ලස්සන වෙයි, කොණ්ඩේ ලස්සන වෙයි. ඒ හැම දෙයකින්ම ඕගොල්ලෝ දැනට තියෙනවට වඩා ලොකු ග්ලෝ එකක්, ලොකු ලස්සනක්, ලොකු පෙනුමක් ඇති වෙනවා. ඒ වගේම ඕගොල්ලන්ට හොඳ පර්සනැලිටි එකක් දැන් තියෙනවට වඩා ඇති වෙනවා. මේ ෆයිල් නම්බර් 4 සිලෙක්ට් කරපු ඔයා ඉතින් තරුණ ගෑන් ළමයෙක් නම් පිරිමි ළමයෙක් නම් තරුණ වයස පහු කරගෙන යනවා නම් තරුණ වයසට දැන් එළඹීගෙන එනවා නම් ඉතින් මේ කොයි කාට වුණත් මේ වෙනස්කම ඊළඟ අවුරුද්දක් වෙනකොට සිද්ධ වෙලා තියෙයි. ඔයා පෙනුමෙන්
ලස්සනෙන්, කටහඬින්, පෞරුෂත්වයෙන් එහෙම නැත්නම් ඔව් ඔයාගේ ෆිගර් එක ඒ දේවල් වලින් කොහොම වුණත් ඔයාව ඉස්සරහා එළියට පේන්නේ ගොඩාක් ලස්සනට මේ දැනට වඩා. ඒ වගේම පුංචි දෙයක් කියන්න තියෙනවා. දැන් මේ ෆයිල් නම්බර් 4 සිලෙක්ට් කරපු ඕගොල්ලෝගේ අතරේ ඉන්නවා ඇති හරිම ආදරණීය කට්ටිය. මේ අය ආදරණීය වෙන්නේ කොහොමද කියලා කිව්වොත් ඕගොල්ලෝගේ හිතේ අදහසක් ඇති මම මගේ වටේ ඉන්න අයට සලකන්නේ කොහොමද? එහෙම නැත්නම් මගේ අම්මා තාත්තට මට තාම යුතුයකම් ඉෂ්ට කරගන්න බැරි වුණා. මගේ සහෝදර සහෝදරියන්ට එහෙම නැත්නම් මගේ ළමයින්ට, මගේ බිරිඳට එහෙම කියලා එහෙම හිතනවා ඇති. එහෙම නැත්නම් ඔයා දුවෙක් නම් ඔයා පුතෙක් නම් මේ කවුරු හරි අම්මා තාත්තට තමන්ගේ පවුලේ අයට කරගන්න බැරි වෙන්න කියලා හිතනවා ඇති. එහෙම නැත්නම් කරගන්න ඕන කියලා ගොඩක් දේවල් ඇති. කියන්නේ තමන් ආදරය කරන තමන්ගේ ළඟින් ඉන්න අයට ගොඩක් දේවල් කරන්න හිතේ තියාගෙන ඉන්න කෙනෙක් නම් මේ ෆයිල් නම්බර් 4 සිලෙක්ට් කරපු ඔයා අන්න ඒ වගේ ගොඩාක් ආදරණීය ඔයාට ඒ දේවල් සම්පූර්ණ කරගන්න පුළුවන් හොඳ අවස්ථාවන් ඉස්සරහා අවුරුද්ද වෙනකොට හම්බ වෙනවා. ඒ අවුරුද්ද ඇතුළත අවස්ථාවන් හම්බ වෙනවා වගේම ඒ අවුරුද්ද ඉවර වෙද්දී ඔයාගේ හිතේ තියෙන දේවල්, ඒ ආදරණීය අයට කරන්න තියෙන දේවල් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ දේවල් වලට ගොඩක් වෙලාවට පෙන්눔 කරන ඔයාගේ මේ තියෙන ආර්ථික මට්ටම වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට තියෙන ඒ දේවල් වලට වෙන් කරන්න තියෙන වෙලාව ඔයාට ලැබෙන්න පුළුවන්. සමහර විට කරන්න සල්ලි තිබුණත් ඒ දේවල් වලට වෙලාවක් නැති වෙන්න පුළුවන්. එක්ක ඔයා වෙන රටක ඉන්නවා ඔයාට හරි ආසයි ඔයාගේ පවුලේ කට්ටිය බලන්න ඒත් ඔයාට නිවාඩුවක් හම්බෙන්නේ නැතුව එහෙම ඉන්න පුළුවන්. ඉතින් ඔයා ගොඩක් දේවල් දැන් එකතු කරගෙන ඇති ගලන් ගෙනත් දෙන්නේ ඒත් ඔයාට එන්න විදියක් නෑ. ඔයාට නිවාඩු දෙන්නේ නැහැ වැඩ කරන තැන. ඉතින් ඒ වගේ දේවල් දැනට තිබුණාට ඉස්සරහා ඒ අවුරුද්ද ඇතුළත ඒවට chance එක හම්බ වෙනවා. එතකොට ඊළඟ අවුරුද්ද ඔයාට සමහරවිට මේ රටට එන්න පුළුවන් වෙයි. අම්මා තාත්තා බලන්න පුළුවන් වෙයි. ඒගොල්ලන්ට ඔයා එකතු කරගත්තු දේවල් දෙන්න පුළුවන් වෙයි. නැත්තම් ඔයාට ඒගොල්ලන්ව කොහේ හරි තැනකට එක්ක යන්න ඕන නම් එක්ක යන්න පුළුවන් වෙයි. ඔයාගේ හිතේ තියෙන ඔයාගේ ළඟින් ඉන්න ඔයාට ආදරය කරන ඔයා ආදරය කරන අයට දෙන්න පුළුවන් ඉච්චර ආදරෙන් කරන්න පුළුවන් දේවල් අනිවාර්යයෙන්ම කම්ප්ලීට් කරගන්න ඔයාට ඊළඟ අවුරුදු පුළුවන් වෙනවා. ඉතින් එහෙම කවුරු හරි ආදරණීය කෙනෙක් මේ ෆයිල් නම්බර් 4 එක එකතු වෙනවා නම් ඉතින් ඔයාට ඔන්න ගොඩක් සතුටු වෙන්න පුළුවන් කාරණාවක් තමයි මේක. ඉතින් ඇත්තම කියනවා නම් ඒක අර ඔයාගේ ආදරය නිසාම ඔයා ඒ අයට දෙන හිතවත්කම නිසාම මේ විශ්වයෙන් ඔයාට දෙන තෑග්ගක් වෙන්නත් පුළුවන් මේ දේවල් කියන එක ඔන්න මතක තියාගන්න. ඉතින් එකම හිතින් කවුරු හරි කෙනෙක්ට ආදරය කරනවා නම් ඒවා පෙරලා ඉතින් ඔයාට ලැබෙනවා. ඒක විශ්වාස කරගෙන ඉන්න කියන එකත් කියන්න ඕනේ. ඒ වගේම ඊළඟ අවුරුද්ද නම් ඔයාට සෑහෙන වැඩ වැඩි වෙන අවුරුද්දක් වෙයි. ඔයා ගොඩක් බිසි වෙයි. ඒ බිසිකමත් එක්කම ඔයාට ලැබෙන කාලය ටිකක් අඩු වෙයි සමහර විට අනිත් දේවල් වලට. හැබැයි එක්කෝ මේ බිසිකම ඇති වෙන ඔයාගේ බිස්නස් අතින් වෙන්න පුළුවන්, ඔයාගේ රස්සාව අතින් වෙන්න පුළුවන්, ඔයාගේ අධ්‍යාපනය අතින් වෙන්න පුළුවන්. මේ තුනෙන් එක දෙයකින් ඔයාට ටිකක් බිසි වෙන්න වෙනවා. ඊළඟ අවුරුද්ද මැද හරිය වෙද්දී මේ වගේ තත්ත්වයක් පටන් ගන්න පුළුවන්. හැබැයි අවුරුද්ද අන්තිම වගේ වෙද්දී ඒවයි අර ප්‍රතිඵලත් එක්කමයි ඔයාට ඒ දේවල් වල රිටර්න් එක හම්බෙන්නේ. ඉතින් ඔයා බිසි වෙලා සෑහෙන්න බිසි වෙනවා. ඔළුව උස්ස ගන්න බැරි තරමට වැඩ තියෙන්න පුළුවන්. හැබැයි ඔන්න ඔයාට අවුරුද්ද අන්තිම වෙද්දී වගේ ඔයාට ඒවයි රිසල්ට් එකත් ලැබෙන්න පුළුවන් කියන එක කියනවා. ඉතින් හොඳ දේවල් එනවා. ඒ දේවල් ලබා ගන්න කියන එක කියන්නේ. ඒ වගේම ඔන්න තවත් එක හොඳ දෙයක් තියෙනවා. අද නරක කියන අය හෙට ඔයාට ඔළුව අත ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. දැන් සමහර විට ඔයා ඉන්න තත්ත්වයට එක්ක ඔයා ටිකක් සල්ලි මදිකමකින් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා හොඳ රස්සාවක් නැතුව ඉන්න පුළුවන්. අද ඔයා ඒ තත්ත්වයේ ඉන්න පුළුවන්. එතකොට අනිත් අය ඔයාව තවත් පහළට දාන්න පුළුවන්. එක්ක ඔයාගේ ගෙදර අය වුණත් තව කෙනෙක් එක්ක ඔයාව කම්පෙයාර් කරන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් අපි හිතමු ඔයා ඉගෙන ගන්න ළමයෙක් කියලා. එතකොට ඔයාට වෙන කෙනෙක් ඔයාට වඩා මාක්ස් ගන්නවා. එතකොට ඔයාගේ අම්මා තාත්තා වුණත් ඔයාට ටිකක් සැර කරන්න පුළුවන්. අරයා මෙච්චර ගන්නවා ඔයාට මෙහෙමයි එහෙම කියලා. ඉතින් ඔයා මොන තත්ත්වයක හිටියත් ඔයාගේ රැකියාව අධ්‍යාපනය ඒ දේවල් අතින් වුණත් එහෙම නැත්නම් සමහරවිට මේක මෙහෙම වෙන්නත් පුළුවන්. ඔයා රිලේෂන්ෂිප් එකක ඉන්නවනම් ඔයාගේ පාර්ට්නර් වුණත් එක එක්කෙනත් එක්ක ඔයාව කම්පෙයාර් කරනවා වෙන්න පුළුවන්. ඔයාව පාත්‍ර දාලා කතා කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඔය අද ඔය දේවල් කරන කවුරු වුණත් ඒ කොහොම වුණත්
ඉස්සරහා අවුරුද්දේදී ඔන්න ඔයාට එක්ක hina වෙනවා. අද ඔයාට hina වුණත් ඊළඟ පාර ඊළඟ අවුරුද්ද වෙනකොට බලන්න ඒ අය ඔයත් එක්ක hina වෙනවා. ඒක මතක තියාගන්න. ඔයාගේ ළඟට එනවා නිකම්ම ඔයාට අපහාස කරන, ඔයාව පාතට දාන, ඔයාට බනින මේ කවුරුත් ඔයාගේ හොඳ කියන්න පටන් ගන්නවා ඊළඟ අවුරුද්ද ඉවර වෙද්දී මේ පෙරලිය අනිවාර්යෙන් සිද්ධ වෙනවා කියන එක හොඳට මතක තියාගන්න. මේ මොන ශේෂ්ත්‍රයක මොන පැත්තකින් හරි ඔයාව ටිකක් පල්ලෙහාට ඇදින ගතියක් තිබුණා නම් එහෙම නැත්නම් කෙනෙක් ඔයාව පල්ලෙහාට දාලා කතා කරා නම් එහෙම නැත්නම් ගෙදර අය වුණත් මම අර කියපු විදිහට ඒ විදිහට ඔයාට බයිනවා නම් ඔයාව පහළට දානවා නම් ඒ අය ඒ දේවල් නවත්තන්න පටන් ගන්නවා ඊළඟ අවුරුද්ද ඉවර වෙනකොට අනිවාර්යයෙන්ම මේ වෙනස සිද්ධ වෙනවා. ඔයා ගැන ප්‍රශංසා කරන්න පුළුවන්. සමහර විට ඔයා ජනප්‍රිය වෙන්නත් පුළුවන් අනිත් අය අතරේ. ඔයා ටිකක් කොන් වෙලා ඉන්න කෙනෙක් නම් ඒ විදිය නැති වෙලා අනිත් අය අතරේ ජනප්‍රිය වෙන්න පුළුවන්. ඔයාවට පිරිස එකතු වෙන්න පුළුවන්. මේ වගේ ලොකු වෙනස්කමක් වෙනවා. කොහොම වුණත් දැන් නරක දකින්න අය ඊළඟට ඔයාගේ හොඳ දකින්න තමයි යන්නේ. ඉතින් ඔන්න ඔය විදිහයි ෆයිල් නම්බර් 4 සිලෙක්ට් කරපු ඔයාට කියන්න තියෙන්නේ. ඉතින් ගොඩක් ස්තුතියි ෆයිල් නම්බර් 4 සිලෙක්ට් කරපු ඔයාට. ඉතින් ෆයිල් නම්බර් 1 2 3 4 මොකක් සිලෙක්ට් කරාත් මේ වෙලාවේ ඔයාට ලැබිච්ච මෙසේජ් එක ගිහින් බලන්න. ඒ බලපු අයට ගොඩක් ස්තුතියි කියලා කියනවා. ඉතින් ඔයාට සිද්ධ වෙන්න තියෙන නරක දේවල් වළක්වගෙන හොඳ දේවල් ගන්න කියන එකට තමයි මම මේ රීඩින් එක ගෙනාවේ. ඉතින් නරකක් මොනවා හරි තියෙනවා නම් පුළුවන් තරම් ඒක වළක්ව ගන්න බලන්න. හොඳ දේවල් ඉක්මනටම ලං කරගන්න බලන්න කියන එක කියන ගමන් මම අදට මගේ රීඩින් එක ඉවර කරනවා. ඉතින් මාත් එක්ක එකතු වෙලා හිටියට ඔයාට ගොඩාක් ස්තුතියි.